අයිබෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක වන්නා වූ තරුණ ව්‍යවසායක සුළු හා මධ්‍ය පරිමාණ ණය වැඩසටහනේ ප්‍රතිලාභීන්ට අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තාම මේක කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයක්. දිස්ත්‍රික්ක 17ක භෝග 14ක් සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඒතර භෝග ගත්තොත් එහෙම ගම්මිරිස්, කෝපි, කොකෝවා, කරාඹු, සාදික්කා, ගොරකා, කරඳමුංගු, වැනිලා, බුලත්, පුවක්, කහ ඉඟුරු සහ සේර පැංගිරි වෙන භෝග සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඒතර මේ භෝග ගැන කියද්දිම ඔබට අදහසක් එන්නේ නැති මේ කතා කරන්න යන්නේ අපි කුළුබඩු භෝග ගැන කියලා. ඒතර කුළුබඩු භෝග ගත්තාම ලෝක වෙළඳපොලේ මේ වෙනකොටත් ඔබ දන්නවා ගුණාත්මයෙන් ඉහළ කුළුබඩු භෝග සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ලංකාව ගත්තාම ලංකාවේ පිහිටීමත් එක්ක ස්වභාවයෙන්ම කුළුබඩු භෝග වලට හොඳ ගුණාත්මයක් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අපේ සැකසුම් ක්‍රමත් එක්කලා අපේ කුළුබඩු භෝග වල ගුණාත්මය මේ වෙනකොට පහළ ගිහින් තියෙනවා. ඉතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොට මේ තත්ත්වය මග අරව ගන්න එම භෝගවල පසුඅසුරු ක්‍රියාකාරකම් සඳහා උචිත තාක්ෂණීය භාවිතයෙන් ඉහළ ගුණාත්මයෙන් යුක්ත කුළුබඩු නිෂ්පාදනය කරන්න වැඩසටහන් කීපයක් සංවිධානය කරලා තියෙනවා. අපි මේ වැඩසටහන් ගැන කතා කරන්න කලින් අපි බලමු පසුඅසුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. එතන පසුඅසුරු තාක්ෂණය කියන්නේ කෘෂිකාර්මික භෝගවල නම් අස්වනු නෙලන තැන ඉඳලා පරිභෝජනයට යනකම් කරන ක්‍රියාවලිය. අපි මේක ක්‍රියාවලිය පියවර විදිහට බැලුවොත් එහෙම අස්වනු නෙලීම. මෙතනදී බොහොම වැදගත් කාරණාවක් තමයි මේ අස්වනු නෙලනවා කියන එක. මොකද අපේ අවසාන නිෂ්පාදනය මොකක්ද කියන එකත් එක්ක තමයි අපි අස්වනු නෙලන අවස්ථාව තීරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ නිෂ්පාදනයේ ගුණාත්මයට ඒක දැඩි ලෙස බලපානවා. ඒත් අස්වනු නෙලීම ඊට පස්සේ අපි ඒක ප්‍රවාහණය කරන්න ඕනේ. කොහේ හරි අපි සැකසුම් කරන මධ්‍යස්ථානයට. ඊට පස්සේ සැකසීම ඊට පස්සේ අපිට පුළුවන් මේක ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇසුරුම්කරණය ඊට පස්සේ ආපහු නැවත ප්‍රවාහණය, අලෙවිකරණය සහ පරිභෝජනය කියන පියවර ටික තමයි මේ ක්‍රියාවලියට අයත් වෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කතා කරා ඇත්තටම අපේ නිෂ්පාදන වල ගුණාත්මය අඩු වෙනවා කියලා. මේකට අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතන්නේ නැතුව කරන ක්‍රියාවලියක් නිසා වෙන්න පුළුවන් මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. අපි හිතුවොත් අපි ගම්මිරිස් භෝගය ගත්තොත් අපි අසුරු නෙළුවට පස්සේ කියන්නේ සුදුසු අවස්ථාවේ නෙවෙන්නත් පුළුවන් අසුරු නෙලන්නේ මේක බලපානවා. ඊට පස්සේ අපි මේක මොන හරි ආවරණ කියන්නේ බෑග් වලට දාලා ගේනවනම් මේ බෑග් එක වෙන මොකක් හරි දාන්න පාවිච්චි කියන්නේ කෘෂි රසායන පාවිච්චි කරපු එකක්, පොහොර දාපු එකක් වුණොත් එහෙම මෙතනිනුත් අපේ අස්වැන්නේ ගුණාත්මයට මේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රවාහණය කරන වාහනය වෙන්න පුළුවන්. අපි ඒක කලින් පාවිච්චි කරලා තියෙන මොකක් හරි අපි හිතමු ඉන්ධන ප්‍රවාහණය කරපු වාහනයක්. එහෙමත් නැත්නම් පොහොර කෘෂි රසායන ප්‍රවාහණය කරපු එකක නම් ගේන්නේ. මෙතනදිත් අපේ භෝගයේ අස්වැන්නේ ගුණාත්මයට මේක ලොකු බලපෑමක් සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේක වේලන්න දාද්දී අපේ ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ අපේ නිවසේ ආසන්නයේ මිදුලක වගේ පැදුරක් වගේ හෙලලා බිමට දාලා මේක වේලා ගන්න. ඒ වගේ අවස්ථාවක අපේ නිවසේ සුරතලයට ඇති කරන සතුන්ගේ. එහෙම නැත්නම් කුරුල්ලෙක් වගේ එහෙම එතනින් ගිහිල්ලා තිබුණොත් එහෙම එයාලගේ අපද්‍රව්‍ය මේකට එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම බාහිර පරිසරයෙන් දූවිල්ල එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මහා මාර්ගයක් ආසන්නයේ ඉන්නවනම් අපිට පුරුදු වෙලා තියෙනවා අපි මහා මාර්ගයට දාලා වේලන්න. ඒ වගේම විශාල වශයෙන් අපිට ශරීරයට අහිතකර දේවල් එකතු වෙලා අපේ අස්වැන්නට ගුණාත්මයට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හානි වීම තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අපේ ගුණාත්මය හානි වෙනවා කියලා. මේක නැති කරගන්න තමයි අපි දෙපාර්තමේන්තුව මේ වැඩසටහන හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතකොට අපි මේ වැඩසටහන කරන්න අරමුණු කරගත්ත අරමුණු කීපයක් තියෙනවා. අපි බලමු මොනවාද මේ අරමුණු කියලා. ඒතර එතෙන්දී අපි නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි භෝගයක් ගත්තොත් ඒකේ තියෙනවා ඒකට ආවේනික රසක්, සුවඳක්, පෙනුමක් සහ වයනයක්. ඒ වගේම ඒකට ආවේනික කියන්නේ නිශ්චිත වශයෙන් මේකේ තිබිය යුතු පෝෂණ ගුණාංග කීපයක්, ඒ පෝෂණ තත්ත්වයක් තියෙනවා. මෙන්න මේවා රැකගෙන මේක නිෂ්පාදනය කරන එක තමයි එක අරමුණක්. අනිත් එක තමයි දේශීය වගේම විදේශීය ප්‍රමිතීන් තියෙනවානේ. ඒතර මේ ප්‍රමිතීන්ට අනුකූලව ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරගෙන මේ නිෂ්පාදනය කරන එකත් මේ වැඩසටහනේ තව අරමුණක් වෙනවා. ඒ වගේම තමයි අගය එකතු කරන නිෂ්පාදන සකස් කිරීම. ඊට අමතරව තව දෙයක් තමයි අපිට පුළුවන් නව රැකියා අවස්ථා උත්පාදනය කරගන්න. මේ කර්මාන්ත ශාලා වගේ ඇති කරාම නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා. ඒ වගේම තමයි අපි අලුත් අගය එකතු කරන නිෂ්පාදන පටන් ගත්තට පස්සේ අපිට නව වෙළඳපොළක් විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් අස්වනු නෙලීමේ ඉඳලා පරිභෝජනය දක්වා සිද්ධ වෙන
හානිය මේක මගින් වළක්වා ගන්න. දැන් බලමු අපි මේ අරමුණ ඉට කරගන්න දෙපාර්තමේන්තුවේ මොනවද තියෙන වැඩසටහන් කියලා. එක වැඩසටහනක් තමයි පසු සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීම. සැකසුම් මධ්‍යස්ථානයක් කියලා කිව්වහම අපිට නිකන් හිතන්න පුළුවන් මේක ඇත්තටම කර්මාන්ත ශාලාවක් කියලා. ඒතර කර්මාන්ත ශාලාවක නම් අපි අමුද්‍රව්‍ය ගෙනල්ලා ඊට පස්සේ අවසාන නිෂ්පාදනයක්, ඒ කියන්නේ නිමවමක් එළියට දාන එක තමයි කර්මාන්ත ශාලාවක සිද්ධ වෙන්නේ. මෙතනදිත් එහෙමයි සැකසුම් මධ්‍යස්ථානයකින් උත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේම තමයි. අපි උදාහරණයක් විදිහට ගම්මිරිස් ගත්තොත් ගම්මිරිස් අස්වනු නෙලලා අර කියපු සුරක්ෂිත විදිහට ප්‍රවාහනය කරලා මේ ඇතුළට ගෙනල්ලා ඊට පස්සේ අපිට පුළුවන් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මේක කරගෙන යන්න. ඒතර මෙහිදී පළවෙනි පියවර විදිහට අපි නෙලාගත් අස්වැන්න කරලින් ඇට ටික වෙන් කරගන්න පුළුවන්. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි කියනවා උණු ජල් ප්‍රතිකාරය කරන්න ඕනේ කියලා. මේකටත් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක වියලන යන්ත්‍ර හෝ වියලන කමත් ආධාරයෙන් වේල ගන්න. ඊට පස්සේ අපිට දැන් අපි මේක ශ්‍රේණිගත කරගන්න ඕනේ. මේක තියෙනවා අනවශ්‍ය දේවල් අයින් කරගෙන අපි මේක සල්ලඩ කිරීමකින් අනවශ්‍ය දේවල් ටික අයින් කරනවා. අයින් කරලා අපි තීරණය කරනවා අපි මේක කළු ගම්මිරිස් විදිහටම මේ විදිහටම යවනවාද එහෙම නැත්නම් කුඩු කරනවද ක්‍රෂ් කරනවද කියන එක තීරණය මත ඒ ක්‍රියාවලියට යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඇසුරුම්කරණය කරන්න. අපිට ඕනනම් ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවාහනය කරලා අලෙවි කරන්නත් පුළුවන්. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි සැකසුම් මධ්‍යස්ථානයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෙන්න මේ සැකසුම් මධ්‍යස්ථානයක් හදන දෙපාර්තමේන්තුවේ ආයෝජන ආධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව නිර්දේශිත පරිමාවෙන් තියෙනවා නම් අපේ ආධාර මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩනැගිල්ලට වෙනමත් මේ භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සඳහා වෙනමත් එම ආධාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ලොකු ව්‍යවසායකයෙක් බිහි වෙනවා වගේම නව රැකියා අවස්ථා ගණනාවකුත් මේ කර්මාන්ත ශාලාව තුළින් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර දෙවෙනි ක්‍රමය තමයි යන්ත්‍ර සූත්‍ර ලබා දීම. ඒතර යන්ත්‍ර සූත්‍ර ලබා දෙන එකෙන් අරමුණු වෙන්නේ දැන් සැකසුම් මධ්‍යස්ථානයක් වුණාම ඒක මුළු ප්‍රොසෙස් එකම යන්නේ එකම බිල්ඩින් එකක් ඇතුළේනේ. මෙතනදී අපිට පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නැහැ මම කවුරු හරි ප්‍රොසෙස් කරපු. එන කවුරු වේලපු ගම්මිරිස්. එහෙම නැත්නම් කහ. මම මිලදී අරගෙන මට ඕනි විදිහට ඇසුරුම්කරණය කරනවා. එහෙම නැත්නම් මට ඕන විදිහට ග්‍රයින්ඩ් කරලා මම මේව කරනවා කියලා හිතනොත් අපිට පුළුවන් ඒ සඳහා අවශ්‍ය උපකරණ විතරක් ලබා ගන්න. ඒතර මෙතනදී ග්‍රයින්ඩර්ස් ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් බ්ලාන්චර්ස්, ට්‍රේෂර්ස් ඔය කියන මොන හරි අවශ්‍ය උපකරණ ගැනීමේ හැකියාව තියෙනවා. මේ උපකරණ සඳහාත් වෙනම ඒ කියන්නේ ඒකේ ධාරිතාවය අනුව අපි ලබා දෙන මුදල වෙනස් වෙනවා. ඒ වගේම ඒක ක්‍රියාත්මක වෙන ආකාරය කියන්නේ අතින්ද විදුලි බලයෙන්ද කොහොමද කියන ආකාරය මතත් අපි ලබා දෙන ආයෝජන ආධාර මුදල වෙනස් වෙනවා. නමුත් ඔබට ඒ සියලුම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ ලබා ගන්නා යන්ත්‍රයට මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මෙහි ආහාර ගෑවෙන පෘෂ්ඨය අනිවාර්යයෙන්ම ස්ටේන්ලස් ස්ටීල් වලින් හැදිලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔබ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට පෙර ඔබගේ අදාළ කියන්නේ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරියෙක් සමග සම්බන්ධ වෙලා පූර්ව අනුමැතියක් ලබා ගැනීම කළ යුතු වෙනවා. මෙවැනි වැඩසටහන තමයි අගය එකතු කළ නිෂ්පාදන. අගය එකතු කරනවා කියන එක හිතනකොට අපි හිතනවා නම් මොකක් හරි මේක ගොඩාක් වැඩි දියුණු කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඔබ වෙන කෙනෙක්ගෙන් මිලදී ගන්නා ගම්මිරිස් ටික ඔබට පුළුවන් නම් ඒ තියෙන තත්ත්වයෙන් නැතුව මේක හොඳට පිරිසිදු කරලා ඉතාමත් ආකර්ශනීය ඇසුරුමක අසුරලා වෙළඳපොළට නිකුත් කරන්න මෙන්න මේකත් අගය එකතු කිරීමක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි අපි ගම්මිරිස් ගත්තොත් එහෙම අපිට ලෝක වෙළඳපොළට යවන්න පුළුවන්. අපි දැන් පුරුදු වෙලා ඉන්න කළු ගම්මිරිස් හදනවා. අපිට මේක ක්‍රෂ් කරලා යවන්න පුළුවන්, පවුඩර් කරලා යවන්න පුළුවන්. ඊට අමතරව සුදු ගම්මිරිස් හදන්න පුළුවන්. ඊටත් අමතරව මේ වෙනකොට ලොකු ඉල්ලුමක් තියෙනවා කොළ ගම්මිරිස් සහ රතු ගම්මිරිස් වලට. අපිට ඒ වගේත් අපේ නිෂ්පාදන හදලා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට ගෘහණියන්ට ගෙවල් වල ඉඳලා හදලා මේ දේශීය වෙළඳපොළට දාන්න පුළුවන් ගම්මිරිස් සෝස්. ඒ වගේම සාදික් කලෙල්ල. සාදික් කලෙල්ල කිව්වහම අපිට හිතෙන්න පුළුවන් ආපෝ මේ විසි කරන එකක් නේ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් ජෑම් හදන්න, චට්නි හදන්න, ඒ වගේ දේවල්. එතකොට ඒකෙන් අපි කිසිම දෙයක් අහක දාන්නේ නැහැ. ඒ වගේම තමයි කෝපි ගත්තොත් උදාහරණයක් විදිහට අපිට පුළුවන් කෝපි රතු පාට පොත්ත වේලලා තේ වෙනුවට පානය කරන්න. ඒ වගේම කෝපි පත්‍ර වේලලත් අපිට තේ වෙනුවට පානය කරන්න පුළුවන්. මේකක් හදාගන්න හැකියාව තියෙනවා. ওই වගේ දේවල් තමයි අපි අගය එකතු කරන නිෂ්පාදන කියලා කියන්නේ. ඊට අමතරව කහ ඉඟුරු ගත්තහමත් ඉඟුරු වෙනුත් අපිට ලොකු පරාසයක අගය එකතු කරන නිෂ්පාදන කරන්න පුළුවන්. එකක් තමයි ආමු ඉඟුරු විදිහටම වෙළඳපොළට ඉදිරිපත් නොකර අපිට මේක පෙති කපලා වේරලා වියලි ඉඟුරු විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට ඔය ජින්ජර් බියර් හදන
කම්පැනිස් වලට ඒ වගේ වලට පාවිච්චි කරනවා බිස්කට් හදන්න. ඒ වගේ දේවල් වලට අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව සිද්ධි ඉඟුරු කියලා එකක් හදන්න පුළුවන්. ඊටත් අමතරව ඉඟුරු දෝසි එහෙමත් නැත්නම් රසකල ඉඟුරු පෙති වගේ දේවල් හදන්න පුළුවන්. ඊට අමතරව දැන් කහවත් අපි අපේ ආහාර රස කාරකයක් කියන්නේ ආහාරවල පාට මේවා කරගන්න ගන්නවා වගේම ඒක දැන් ගොඩක් වෙලාවට ප්‍රසිද්ධයි රූපලාවන්‍ය විදිහට බොන්න කියන්නේ ගෝල්ඩ් මිල්ක් කියලා මේ හඳුන්වන පානයක් හදා ගන්න පුළුවන්. අපිට ඒ වගේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි 3-5. අපි කොහොමත් හැමෝම 3-5 පාවිච්චි කරනවානේ. එතකොට මේකේ ලොකු පරාසයක් තියෙනවා. ලංකාව ඇතුළෙම ගත්තාම තියෙනවා මස්කාරි පවුඩර් කියලා වෙනම තියෙනවා. එතකොට බිරියානි මික්ෂ කියලා තියෙනවා. ඊට පස්සේ ජැෆ්නා කාරි පවුඩර් කියලා තියෙනවා. ওই විදිහට ලොකු පරාසයක් ඇතුළේ අපිට පුළුවන්කම තියෙනවා 3-5 කුඩු වර්ග කරන්න. ඒ වගේම තමයි ඔය අපි ලංකාව ඇතුළේ කතා කරේ. අපිට පුළුවන් ලංකාවෙන් එළියට ගියාට පස්සේ විවිධ රටවල් වල විවිධ මිශ්‍රණ විදිහට තමයි 3-5 පාවිච්චි වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ රටට ගැලපෙන විදිහට අපිට අලුත් 3-5 නිෂ්පාදන හදාගන්න. ඊට අමතරව 4වෙනි අවස්ථාව තමයි අපේ තියෙන්නේ තෙල් සහ ඔලිය රෙසින් නිෂ්පාදනය. ඒතර මේකෙදි තෙල් කිව්වහම ඇත්තටම සගන්ධ තෙල් කියලා තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි අපි ගන්න කුළුබඩු භෝගයට ආවේනික සුවඳ උකහා ගන්න තමයි අපි ඇත්තටම තෙල් නිෂ්පාදනය කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔලිය රෙසින් වලින් කරන්නේ අපි මේකේ තියෙන රසය උකහා ගන්න. ඒතර මේකට ලොකු වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. මේ කර්මාන්ත වලටත් අපිට යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඒතර දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තාට පස්සේ අපි මේ සියලුම දේවල් වලට ආයෝජන ආධාර ක්‍රම ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. යන්ත්‍ර සූත්‍ර පුහුණු වැඩසටහන් මේ සියල්ලම දෙපාර්තමේන්තුව හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට මෙම වැඩසටහනම පැහැදිලි කරද්දී හිතෙන්නේ නැති ලොකු රැකියා අවස්ථාවක් සහ ව්‍යවසායක අවස්ථාවක් මේ වැඩසටහන තුළ මේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හරි ඊළඟට ඔබට එන ගැටලුව තමයි අපි දැන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන. ඒතර ඔබට පහසුවෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනිම කෙනා තමයි ඔබගේ කොට්ටාශේ ඉන්න අපනයන භෝග ව්‍යාප්ති නිලධාරී. ඒතර එතුමා හෝ එතුමිය සඳුදා දිනේදී ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඔහුට අයත් කාර්යාලය රැඳී සිටිනවා. ඔබට එදින පුරාවටම අදාළ නිලධාරියා හම්බ වෙලා අවශ්‍ය උපදෙස් ඉල්ලුම් පත්‍ර වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ ප්‍රධාන කාර්යාලය පිටලා තියෙන මහනුවර ගැටඹේ එහෙත් විශේෂයෙන්ම ව්‍යාපාර උපදේශන අංශය කියලා අංශයකුත් වෙනම පිහිටවලා තියෙනවා. මම දුරකථන අංකය සඳහන් කරොත් 0812 388 651 කියන දුරකථන අංකයෙන් ඔබට අපේ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපේ පර්යේෂණ ආයතනයක් තියෙනවා මාතලේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන්. 066224 කියන දුරකථන අංකය හා සම්බන්ධ වෙලා දම්පැලස්ස බුලත් හා අතුරු පර්යේෂණ ආයතනය මගිනුත් මේ වැඩසටහන මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ඒකේ දුරකථන අංකය සඳහන් කරොත් 037 22 49 377 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඒ හා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබ මේ ලබාගත් දැනුම භාවිතා කරලා නව ව්‍යවසායකයෙක් ඔබේම වෙළඳ නාමයක් යටතේ නව ව්‍යවසායකයෙක් බිහි කරගෙන ලොවක් ජය ගන්නට ඔබට ජය සතුට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.